කොහොමද ඔයාලට කර්ලි හෙයා එකක් තියෙන ඔයාලටත් ගොඩක් ප්‍රශ්න තියෙනා නේද? කොණ්ඩේ ඉක්මනින් ඩ්‍රයි වෙනවා, ෆ්ලෙසි වෙනවා. මටත් ඒ වගේම තමයි. ඉතින් අද ඔෆිස් ඉවර වෙලා මම පිටකොටුව පැත්තට ගියා. ටිකක් රෑ වෙන්න කියපු නිසා මට ඉතින් හරියටම පාර නම් වීඩියෝ කරගන්න බැරි වුණා. හරියටම තන කියනවා නම් දෙවෙනි හරස් වීදියේ ඔයාලා කවුරුත් දන්න රතුපල්ලිය ළඟ තියෙන ෂොප් එකකට. දෙවෙනි හරස් වීදියේ දිගටම ගියාම ඔයගොල්ලෝ කවුරුත් රතුපල්ලිය දන්නවනේ. ඒ නිසා මෙතන හොයාගන්න ලේසි. මම මේ හැරුණු තැනට වම් පැත්තෙන් තියෙන very secret කියන ෂොප් එක. මේ මැදින් දිගටම ගියාම හම්බෙනවා American Beauty ෂොප් එක. ඇඩ්‍රස් එක හොඳට පෙන්නලා තියෙනවා. මම යද්දි නම් රෑ 7ට වගේ කිට්ටුයි. ගොඩක් shops මේ වෙලාවේ වහලා තමයි තිබ්බේ. පේනවනේ මේ shop එකේ cosmetics වර්ග ගොඩක් තියෙනවා එක එක brands වලින්. මේ ඔක්කොම original branded cosmetics. perfume වර්ග, body wash, baby care items, sun protection, ජෙල් වර්ග, ක්ලෙන්සින් වර්ග, ඒ වගේම කර්ලි hear වලට ගැලපෙන ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් මෙතන තියෙනවා. Nivea Cantu එකේ ලොකු රේන්ජ් එකක් මෙතන තියෙනවා. ඒ වගේම Dove, L'Oreal වගේම කර්ලි hear වලට ස්පෙෂල් ප්‍රොඩක්ට්ස් ගොඩාක් මෙතන තියෙනවා. ඇත්තටම මට ඔක්කොම try කරලා බලන්න ආසයි. ඒත් ඉතින් එච්චර වේදම් කරන්න බෑනේ. ඒ වගේම curl cream වර්ග, mousse වර්ග මෙතනින් බය නැතුව original branded ඒවා ඔයගලන්ට ගන්න පුළුවන්. Tresemme එකෙත් ලොකු item ගොඩක් මෙතන තියෙනවා. ඒ වගේම OGX brand එකේ items ගොඩක් මෙතනින් ගන්න පුළුවන්. OGX කියන්නේ curly hair වලට හොඳ product එකක්. මම OGX use කරලා තියෙනවා. ඒක නම් ගත්තේ මෙතනින් නෙවෙයි. Cetaphil, Neutrogena වගේ brands වල branded items American Beauty shop එකෙන් ඔයාලට ගන්න පුළුවන්. කොහොම හරි මම ආවේ මට curly hair product එකක් ගන්නනේ. පේනවනේ මගේ කොණ්ඩේ dry ගතිය වැඩි කියලා. ඉතින් මේ ගානිය කියන්නේ මම ඇත්තටම use කරන්න ආසම recommend කරන්න පුළුවන් brand එකක්. මේ තියෙන banana hair food එක ගොඩක් හොඳයි කියලා මට කට්ටිය කියලා තියෙනවා. හැබැයි මම banana එක නම් use කරලා නැහැ. එතකොට මේ papaya hair food එකත් ඒ වගේම තමයි. coconut hair food එකක් තියෙනවා. මේ ඕනම product එකක් තුන් විදියකට use කරන්න පුළුවන්. ඒ කියන්නේ conditioner එකක් විදිහට, hair mask එකක් විදිහට, එහෙම නැත්නම් leave-in conditioner එකක් විදිහට. සාමාන්‍යයෙන් අපේ කොණ්ඩේ වර්ග 4ක් වගේ තියෙනවානේ. straight hair, wavy hair, curly hair, එහෙම නැත්නම් tightly curly hair කියලා. ඉතින් මේ ඕනම කොණ්ඩේකට තමන්ගේ කොණ්ඩේ ස්වභාවය අනුව මේ ගානිය products use කරන්න පුළුවන්. frizzy වෙලා, damage වෙලා හරියට set කරගන්න බැරි නම් මේ ගානිය product එකක් use කරලා බලන්නකෝ. ලොකු වෙනසක් තියෙයි. ගාන නම් ඉතින් ටිකක් විතර වැඩි. මම මේ එකම එක product එකවත් මිල සඳහන් කරේ නැහැ. මොකද ඔයාලා දන්නානේ වෙළඳපොලේ මිල ගණන් නිතර වෙනස් වෙනවා. මේක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිම සුවඳයි. ඉතින් මේ ගානිය එකේ coconut 3-in-1 product එක මම අවුරුදු 3කට විතර කලින් ගත්තා. හැබැයි මං ගිය අවුරුද්දේ තව එකක් ගත්තා. ඒ ගත්තේ ඊට වඩා වැඩි ගාණක් දීලා. මොනා කරන්නද ඉතින්? කොණ්ඩෙත් හොඳට බලා ගන්න ඕනනේ.
පර්ෆියුම් වර්ගත් ගොඩක් තියෙනවා බ්‍රෑන්ඩඩ් ඒවා. මේ වික්ටෝරියා සීක්‍රට් එක නම් 6500ට වැඩි. ඕගොල්ලන්ට බ්‍රෑන්ඩඩ් කොස්මෙටික්ස් සාධාරණ මිලකට ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඇමරිකන් බියුටි ෂොප් එකට යන්න. හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් තමයි ඉන්නේ. ඕනම දෙයක් කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ප්‍රොඩක්ට් එකක් යූස් කරන විදිහ හැමදේම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් මේ ඇමරිකන් බියුටි ෂොප් එකෙන් විශ්වාසවන්තව බ්‍රෑන්ඩඩ් කොස්මෙටික්ස් අයිටම්ස් ඕන දෙයක් ගන්න පුළුවන්. ගෑනු ළමයින්ට වගේම පිරිමි ළමයින්ටත් යූස් කරන ප්‍රොඩක්ට්ස් ගොඩක් මෙතන තියෙනවා. ඕඩිනරි එකේ ප්‍රොඩක්ට්ස් ගොඩක් මෙතන තියෙනවා. ඒ වගේම කොලජන් වර්ග, සීරම්, ආගන් ඔයිල් මෙතනින් ගන්න පුළුවන්. සමහර ඒවා නම් මම අහලවත් දැකලවත් නැති ප්‍රොඩක්ට්ස්. ඔයගොල්ලන්ට මොන හරි ගන්න ඕන නම් මම මේ උඩින් දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා තියෙනවද නැද්ද කියලා අහලා බලලා උනත් යන්න පුළුවන්. ඉතින් මම මගේ ගානේ ප්‍රොඩක්ට් එක ගත්තා. ඇත්තටම ඒක මම මටම දුන්න තෑග්ගක්. මම නිතර කියලා තියෙනවානේ අපේ ජීවිතවල අපි වැඩියෙන් ආදරය කරන්න ඕනේ අපිටමයි. මේ තියෙන්නේ මේ ප්‍රොඩක්ට් එක යූස් කරාට පස්සේ. පේනවනේ මගේ කොණ්ඩේ ප්‍රිසී ගතිය පොඩ්ඩක් විතර නැති වෙලා තියෙනවා. මේක යූස් කරලා තියන ඉන්නවා නම් රිසල්ට් එක කියන්නකෝ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම තෙරුවන් සරණයි. Peaceful Life Diary මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.